විශේෂයෙන් සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ඕනෑම වෘත්තිකයන් පිරිසක්. ඒක විශේෂඥ වෛද්‍යවරුද, හෙදහෙදියන්ද, සෞඛ්‍ය කාර්ය සහායකයේද, නැත්නම් ගිලනත රියදුරෝද මේ කවුරු වැඩ වර්ජනයක් කළත් ජනතාව අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම ඈත දුර බැහැර ඉඳලා මේ අවස්ථාවේදී ත්‍රිවිල් එකක් හයර් කරගෙන නැත්නම් බස් එකේ OPD එකට ක්ලිනික් එකට බෙහෙත් ගන්න එන ජනතාව අපහසුතාවයකට පත් වෙනවා. ඒක දැනගෙනම තමයි රජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මේ සතියේ අඟහරුවාදාත් බ්‍රහස්පතින්දාත් මේ වැඩ වර්ජනය දියත් කළේ. ඇත්තටම මේ වැඩ වර්ජනයේට කිසිදු පදනමක් නැහැ. මොකක් හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාව හැර රජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. අපි සීමාවාසික පුහුණුව අවසන් කරන ලද එම වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබා දීම සඳහා කටයුතු කරගෙන යනවා. ඔවුන්ට කාලයක් ලබා දුන්නා එම් පත්වීම් ලබා ගැනීමට අයදුම් කරන්න. එම අයදුම් කිරීම සෙන්සුරාදා දවල් 12ට අවසන් වෙනවා. ඒ අයගේ දුෂ්කර සේවා ස්ථාන ලයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව දැන් ඒ සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරු මේ වන විට රජයේ සේවයට අතුලත් වීම සඳහා ඉල්ලුම් කරමින් ඉන්නවා. එතකොට ඒ වෛද්‍යවරු සමහර අවුරුදු 5මාරක් විතර එක්ක ලංකාවේ වෛද්‍ය පීඨවල නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන සමහර කෙනෙක් අවුරුදු 6ක් 7ක් 8ක් වෙන්න පුළුවන්. ඊළඟට අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ලැබලා ඒ වෛද්‍යවරු රජයේ සේවයට අතුලත් වීම සඳහා අපේක්ෂා සහගතව ඉන්න වෙලාවක තමයි රජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ඒ අය උපයෝගී කරගෙන ඒ අය පාවිච්චි කරලා ඒ අය භාවිතා කරලා මේ වැඩ වර්ජන දියත් කරමින් පවතින. මේ කිසිදු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නේත් නැහැ. මොකද සෙනසුරාදා දවල් 12 වෙනකොට රජයේ සේවයට අතුලත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් සීමාවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම් එයා රජයේ සේවයට අතුලත් වෙන්නට බෑ. දැන් ඒ අය ඉන්න රෝහල් වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට එයාට සිදු වෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කළා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවාව නිරත වෙන මිසක් රාජ්‍ය සේවාව ඉන්න නෙවෙයි. ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක් රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වෛද්‍යවරු 453ක් බිල්ලට අරගෙන ඔවුන් බය කරලා විකෘති සහගත දේවල් අසත් තොරතුරු කියලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරගෙන යන ක්‍රියාව අතිශය අමානුෂිකයි, අතිශය අසාධාරණයි. එසා කරුණාකරලා මම මේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට කියන්නේ ඔබ කිසිවෙකුට බය වෙන්නට එපා. ඔබට කවුරු හරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෙක් හැටියට රජයේ සේවයට අතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබ බිය ගන්නවන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම් ඔබ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගැන පැමිණිලි කරන්න. අපි ශ්‍රී ලංකා පොලිසිය හරහා ඒ පිළිබඳව විමර්ශන කරනවා. මේ වන විට සමහර රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට තර්ජන එල්ල කරලා තිබෙන බව සිදුවීම් කීපයක් වාර්තා වෙනවා. මොකද ඒ අය මේ තමන් එක්ක වැඩ කරපු තමන් යටතේ ඉන්න පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට අයදුම් කරන්න කියලා කීම තමයි එහෙම තර්ජනයට හේතු වෙලා තිබෙන්නේ. ඒ පැමිණිලි වලටත් අපි සඳුදෑන් පස්සේ පරීක්ෂණ පවත්වනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනමත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙනමත් ඒ කටයුතු සිදු වේවි. කෙසේ නමුත් සෙනසුරාදා දවල් 12න් පස්සේ මේ ලයිස්තුව එක විනාඩියක්වත් දික් කරන්නේ නැහැ. දවල් 12ට හරියටම අයදුම් කිරීම අවසන් වෙනවා. දැන් ඔබට කාලය පවතිනවා. ඔබගේ ඒ කණ්ඩායමේ අය දැන් අයදුම් කරමින් පවතිනවා. ඒ නිසා කාගේවත් තර්ජනයට හෝ කාගේවත් විකෘතිසහගත ප්‍රකාශ වලට අහු වෙන්නේ නැතුව ඔබට වෛද්‍ය උපාධියක් ලබාගෙන සීමාවාසික පුහුණුව ඉන්ටර්න්ෂිප් එක අවසන් කරලා රජයේ වෛද්‍යවරයෙක් හැටියට එන්න ඕමනාවක් තිබෙනවා නම් සෙන්සුරාදා දවල් 12 වෙනකන් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. කාල සීමාව පහුවෙලා අයදුම් කළොත් ඒ අයගේ පළවෙනිම දැන් ඒගොල්ලෝ රජයේ රෝහලක සේවය කරමින් ඉන්න එක නතර වෙනවා. එයාට වැටුප් ලැබීම නතර වෙනවා. එවැනි කණ්ඩායමක් ඉන්නවා නම් එයාට පුළුවනි රාජ්‍ය සේවා කොමිසමට ඉල්ලීමක් කරන්න. අපිට ලැබුණත් අපි කන රාජ්‍ය සේවා කොමිසමට යවන එක
රාජ්‍ය සේවා කමිෂන් එක කැමති වුණොත් ඒ අයට අනාගතයේ ඊළඟ බැච් එක පත්වීම් ලබා දෙන්නට ඒ අයට ලැබේවි ඒ ලයිස්තුවේත් අවසානයේට. ඊළඟ ලයිස්තුව එන්නේ 1300 කණ්ඩායමක් මේ සැරේ ඉන්නේ 453 කණ්ඩායමක්. ඒ 1300ත් යටට මේගොල්ලෝ එකතු වෙනවා මෙරිට් ඕඩර් එක නොසලකා ඉල්ලන ප්‍රමාණයට. ඉතින් මම හිතන්නේ අවුරුදු 27ක් 28ක් 29ක් විතර වෙන මේ වෛද්‍යවරුන්ට Taman සම්බන්ධයෙන් තීන්දුවක් ස්වාධීනව ගන්න බැරි කමක් නැහැ. ඒ වගේම කවුරු හරි කණ්ඩායමක් හෝ වෘත්තීය සමිතියක් චේතනාන්විතව යමෙක් රාජ්‍ය සේවයට ඇතුළත් වීම කඩාකප්පල් කිරීම සඳහා යම් කිසිකට තර්ජනය කළා තිබෙනවා නම් ඒකට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නවා. ඉතින් අමතුමා ඒකට පුළුවන් ඒ අයට පොලිසියේ පැමිණිල්ලක් දාන්න. ඉස්සෙල්ලා අපි මේ අය ඉල්ලුම් කරන කාල සීමාව අවසන් කරගෙන ඉමු. ඉතුරු ටික සමුදෙන් පස්සේ. This is Sky News.